හෙලෝ යාළුවනේ අද අපි යන්නේ අපේ YouTube එකෙන් විනෝද වෙන්න සහ උදාහරණයකට ගත්තොත් ඔයා YouTube එකෙන් සින්දුවක් හරි වීඩියෝ එකක් හරි අහනවා නම් ඔයා YouTube එකට අප්ලෝඩ් කරපු ගමන් ඔයා නරඹන විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලාම කියලා දෙන්නේ YouTube එකෙන් VR experience එකක් ගන්න විදිය. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. අපේ YouTube search bar එකේ ඔයාලා type කරගන්න animal කියලා. animal කියලා search කරලා search button එක click කරන්න. ඔය උඩින් තියෙන dot තුන click කරලා search field කියන එක click කරන්න. future කියන icons යටතේ ඔය 360 කියන එක click කරන්න. ඊට පස්සේ apply කියන එක click කරන්න. මෙන්න මේ විදිහට වීඩියෝ ගොඩක් දකින්න පුළුවන්. මම මෙන්න මේ විදිහට එක වීඩියෝ එකක් click කරලා ඔයාලට පෙන්නන්නම්. මම ඔයාලට පෙන්නන්නම් ස්ක්‍රීන් එක ලොකු කරලා මේකේ තියෙන ෆීලිං එක. මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක 360ක් මේ විදිහට ටච් කරලා අපිට කරකවන්නත් පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ විදිහට VR experience එකක් ගන්න පුළුවන්. ඉතින් අපිට මේක YouTube එකේ තියෙන සරලම වීඩියෝ එකක් විතරයි. ඉතින් අපිට මෙන්න මේක VR experience එකක් විදියට game වීඩියෝ නරඹන්නත් පුළුවන්. මෙන්න මේ විදියට අපිට games play කරන්නත් පුළුවන්. ඉතින් අපිට බය හිතෙන විදිහට එක්ස්පීරියන්ස් එකක් ගන්න මම මෙන්න මේ විදිහට සර්ච් බාර් එකේ හොරර් කියලා සර්ච් කරනවා. මම ඉස්සෙල්ලා ස්ටෙප් ටික කරපු විදිහටම මම මෙතන ස්ටෙප් ටිකක් යන්නේ. මෙන්න මේ විදිහට ගොඩක් බය හිතෙන විදිහට මේ වගේ හොරර් වීඩියෝ බලන්න පුළුවන්. ඉස්සෙල්ලා වීඩියෝ වගේ මේකත් 360ක්ම රොටේට් කරන්නත් පුළුවන්. මම මෙන්න මේ විදිහට තව වීඩියෝ එකක් ඔයාලට පෙන්නන්නම්. ඉතින් යාළුවනේ දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ අංශක 180ක් රොටේට් කරන වීඩියෝ ඔයාලට පෙන්නන්න. ඉතින් මම ඔයාලට දැනුත් පෙන්නන්නේ animats කියලා සර්ච් කරලා ඔයාලට ඒ වීඩියෝ එකක් පෙන්නන්න. ඉතින් යාළුවනේ කලින් විදියටම ස්ටෙප් ටික හරි විදියටම කරන් යන්න. පොඩි වෙනසකට තියෙන්නේ VR 180 කියන එක ඇප්ලයි කරන එක.
ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා විදිහට මේ වගේ වීඩියෝ ගොඩක් තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් ඔයාලට මම කියලා දෙන්න යන්නේ ඔයා සින්දුවක් සර්ච් කරනකොට ඔයා new song කියලා සර්ච් කරනකොට ඔයාට හරියටම අලුත් සින්දු නෙමෙයිනේ එන්නේ ඒකට පිළිතුරක් තමයි අද මම ඔයාලට දෙන්නේ. ඉතින් යාළුවනේ මම සර්ච් බාර් එකේ new song කියලා සර්ච් කරනවා. ඉතින් යාළුවනේ මේක ඇත්තටම කිව්වොත් මේකේ තියෙන්නේ එක එක අවුරුදු වල සහ එක එක මාස වල තියෙන එක එක සින්දු මෙතන තියෙන්නේ. මං අර කියපු ස්ටෙප් එක පිළිපැදලා මෙන්න මේ විදිහට අප්ලෝඩ් ඩේට් කියන එකට ක්ලික් කරලා this week කියන්නේ ඒ කියන්නේ මේ සතිය ඇතුළත තියෙන සින්දුම අපි දැන් බලන්න යන්නේ. නැවත අතර ඩොට් තුන ක්ලික් කරලා සර්ච් ෆීල්ඩ් එකට ගිහිල්ලා අප්ලෝඩ් ඩේට් කියන ක්ලික් කරලා this month කියන ඒ කියන්නේ මේ මාස ඇතුළත තියෙන මේ සින්දු තමයි ඔයාලට මම පෙන්නන්න යන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි හරියටම සර්ච් ෆිල්ටර් කරන්නේ. හරියනම් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා